දැන් මැට්ස් දන්න එකාට යමක් කමක් තේරෙන එකාට හරි ජොලි මේක කතා කරද්දි. මැට්ස් වලට මැට්ස් පෙන්වන්න බැරි මනුස්සයන්ට මේක හරියන්නේ නැහැ. ලඝු ගණක ගණන් හද ඉන්නකොට අපිට අපේ සුපර්විෂන් ටියුට් එකේ හම්බෙච්ච ගාන. ඒකේ තියෙනවා පුතේ LG. මම ඒ තියෙන විදියටම ගාන ගන්නම්. එතකොට අරගෙන ඕගොල්ලොන්ට පැහැදිලි කිරීමක් කරන්න. හරි. 1.71993 නම් අපෙන් අහන්නේ 5.24 කියන සංඛ්‍යාව කවුද පුතේ 5.24 කියන සංඛ්‍යාව 10 බලයක් ලෙස ලියන්න. මම මේක කියන්න සම්පූර්ණ වටපිටාවක් කතා කරනවා ටක් ගාලා. හරි. හොඳට අහගන්න ලඝු ගණක කතන්දරේ. මොකද ගොඩක් ළමයිට පැටලෙලි සහගත. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාමතාම පටල ගන්න පැත්තක් තමයි ලඝු කතන්දරේ. දැන් ඉස්සල්ලාම ඔයාට මුකුත්ම තේරෙන්නේ නැත්නම් මේ LG එක තේරෙන්නෙත් නැත්නම් මම මේක තේරෙන භාෂාවට හරව ගන්නම්කෝ. තේරෙන භාෂාවට හරවගද්දී ඔය තියෙන්නේ පුතා 10 පාදයට. LG කියන්නේ 10 පාදයටනේ. 10 පාදයට 52.4 ලඝු ගණකය 1.71993 කියලානේ කියන්නේ. පුතේ මීට කලින් ගණන් හදන කොටත් මං කියලා දුන්නා. මෙන්න මේ එක කියන්නේ ඕගොල්ලෝ මම තීරණය කරන එකක්. ඒක පූර්ණාංශය. මෙන්න මේ 7.193 කියලා කියන්නේ වගුවේ තියෙන එක. ලඝු ගණක වගුව පෙරලා ගත්තම පෙරලගෙන ලඝු ගණක වගුවේ 52 කියන කෙනාගේ 4 බැලුවොත් 52 4 බැලුවොත් ඔයාට අන්න එතන හම්බෙනවා 7.193. අපි ඕකට කියන්නේ දශමාංශය කියලානේ. හරි. එතකොට අපිට මේක කොහොමත් වෙනස් කරන්න බෑ. හරිද? ඒ කියන්නේ මේක දිහා බලාගෙන අපි ලිව්වොත් 10 පාදයට හරිද? 5.24 හෙව්වත් කවුරු හරි කෙනෙක් 10 පාදයට 524 හෙව්වත් අපි වගුවට ගිහින් බලන්නේ 52.4. එතකොට අපිට එන්නේ දශම කොටස විදියට 7.193 තමයි හැමතැනටම එන්නේ. හැබැයි පුතේ මෙතන පූර්ණ සංඛ්‍යා 1යිනේ තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා 1යි නම් පූර්ණාංශයට එන්නේ 0.0. පූර්ණ සංඛ්‍යා 1 2 3ක් තිබ්බොත් මෙතනට එන්නේ 2. ඊට වඩා එකක් අඩුයි. ඒ කියන්නේ මෙතන තියෙන්නේ 5යි නම් එකක් අඩුයි 4 කියන එක නෙමෙයි. ඒ ප්‍රමාණය 1යි තියෙන්නේ. පූර්ණ සංඛ්‍යා 1යි. ඒකට වඩා අඩු වෙන්න ඕන එකක් එතකොට එන්නේ 0යි. ඕකම කවුරු හරි කෙනෙක් අපි ඇහුවොත් 10 පාදයට 0.052.4 කියන්නේ කාටද කියලා. ඒත් අපි බලන්නේ 7.193. මොකද 52.4 අපි බලන්නේ. එතකොට මෙතන තියෙනවා පුතේ මේ සංඛ්‍යාවෙන් 1ත් 10ත් අතර සංඛ්‍යාවක් හදන්න කියලා අපි උත්සාහ කරොත් එතකොට මේ දශමතිත මෙතන තිබිලා මෙහෙ පැත්තට ගේන්න නම් බෙදන්න ඕනේ 100ෙන්. ඒ කියන්නේ 10 ඍණ 2 බලය අවසාන ප්‍රතිඵලයේ වියුති දෙකක් හැදෙනවා. දැන් මැට්ස් දන්න එකාට යමක් කමක් තේරෙන එකාට හරි ජොලි මේක කතා කරද්දි. මැට්ස් වලට මැට්ස් පෙන්වන්න බැරි මනුස්සයන්ට මේක හරියන්නේ නැහැ. දැන් මම කියන්නේ මගේ පන්තියට ඇවිල්ලා වැඩ කරන්නත් එයාට ගණිතය පිළිබඳ ආසාවක් හදාගෙන වැඩ කරන්න ඕනේ. නැත්තම් බෑ. මොකද අපි කටපාඩම් කරන එකක් නෙවෙයිනේ අපි කරන්නේ. ලංකාවේ ඔන්ලයින් පන්ති ගොඩක් තියෙනවා ගණිතයට. ඊයසේ මම මගේ වැඩේ කරන්න හදන්නේ ළමයාට ගණිතේ විදිහට උගන්වන්නනේ. නැතු ඒක අර වගේ මේ වගේ කියලා නෑ. මට ඕනේ මෙන්න මෙයාව 10 බලයක් විදිහට ලියන්නනේ. කටපාඩම් කරනවා නම් මේ උත්තරය කියලා ලියලා පැත් වෙලහටත් ගිහින් පැත්මම. එහෙම නෑ. ඒතකොට මෙයාව 10 බලයක් විදිහට ලියන්න මෙන්න මෙතනට එන්නකෝ. මේ උත්තරේ අරගෙන එළියට එන්නකෝ. වඩාත් පැහැදිලි කිරීමක් කරගන්න. ඔන්න ඔය උත්තරය අරන් එළියට ආවොත් මේක දර්ශකවලට හැරෙව්වොත් 10. ඊට පස්සේ එනවා 0.71993 බලය සමානයි. මෙන්න මෙතනින් එනවා උත්තරයක් 5.24. ඒ කියන්නේ මෙන්න මෙතන මෙයාව පාවිච්චි කරලා 52.4 ලඝු ගණකේ පාවිච්චි කරලා 5.24 ලඝු ගණකේ හොයාගත්තොත් ඒක කෙලින්ම දර්ශකාංකණයට ගෙනාවොත් 5.24 කියන කෙනාව 10 බලයක් විදිහට ලියන්න පුළුවන්. තේරුණාද? 10 බලයක් විදිහට ලියන්න පුළුවන්. ඔන්න ඕක තමයි උත්තරේ.